අයිබෝන් හැමෝටම තවත් අලුත් ගමනක් අරගෙන යන ගමන් අපි වෙලාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ගමන නම් ඇත්තටම වෙනස් ගමනක්. දැන් අපි ඉන්නේ ලොක්ගල්ලෝ ජලාශය ළඟ. ඉතින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ, සුන්දරත්වයක් තියෙන්නේ. ලැබේ ස්පීඩ් දානවා. මොටර ස්පීඩ් කරනවා මම හිතන කටයුතු වලට. ඉතින් අපි අද යන්න ඉන්නේ උව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නවට පිහිටි රත්කැලේ පතන කියන ප්‍රදේශයක. එහෙම නැත්නම් කැම්පින් සයිට් එකට. කාවේ ලෝකාන්ත පහෙන් ටිකක් වෙන සුප්‍රසිද්ධ මඩොල්සිම කුඩා ලෝකාන්තයේ මුලින් තමයි අපි මේ කැම්පින් කරන්න රත්කැලේ පතන පිටලා තියෙන්නේ. ඉතින් සීතල සුළං වගේම ලස්සන දසුන් එක්ක මේ ගමන කොච්චර සුන්දර වෙයිද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු රත්කැලේ පතන වාගෙන. ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි නැවතුණා. අපි අද බලමු අපිත් එක්ක කවුද යන්නේ කියලා. කැලේ පතන යන කවුද ඇවිල්ලා ඉන්නේ බලමු. රමේෂ් ඇවිල්ලා ඉන්නවා. අලුත් එක්කෙනෙක් අපේ ටීම් එකට. සුබෝධ ඉන්නවා. යසිලු ඉන්නවා. විමාල් ඉන්නවා. ස්කවුරියක් කරන් ඇවිල්ලා ඉන්නවා විමාල් අද. ඉන්න අපිත් එක්ක යන්න කවිදු අයියා ඉන්නවා. ටික ඉන්නවා. විනෝජ්. කොහොමද? අපි යන් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ ගමනේ තව සුන්දරත්වය කියලා. අපි යන්. අපි ගුරුපන් වල හන්දියට ආවා. ගුරුපන් වල හන්දියෙන් තමයි හැරෙන්න තියෙන්නේ කළු කැලේට යන්න. අපිට වෙනකොට මේ දවල්ට කෑම ගන්න තැනක් තිබ්බේ නැති නිසා එතන හිටපු කෙනෙක් කිව්වා තව චුට්ටක් ඉස්සරහට ආපු කෑම කඩයක් තියෙනවා කියලා. අපි දවල්ට කෑම ගන්න එතනට ආවා. පොඩි කඩයක් තියෙනවා. මේ තමයි ගුරුපන්විල හන්දිය. අපි මෙතනින් හැරලා තමයි කළු කැලේට යන්න ඕනේ. අපි ඉස්සරහට යමු. අපි දැන් දික්කන්නේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර උඩට ඇවිල්ලා ඉන්නේ. ලස්සන view එකක් තියෙනවා. මම නැවතුණා මෙතන ඔයගලන්ට ඒක පෙන්නන්න. පුදුම ලස්සනක් තියෙන සෑහෙන පළාතක් පේනවා මේ හරියට. ඔයගලන්ට පේනද මේ මෙතන වේලිච්ච ගහට පිටිපස්සෙන් පේන්නේ ලොක්ගල්ලෝ ජලාශය. හරිම අපූර්වට පේනවා ලොක්ගල්ලෝ ජලාශය මෙතනට. ඒත් එක්කම කඳු යායක් පේනවා. මෙන්න මේ හරියෙන් බදුල්ල යටිමාදුර නිල්දණ්ඩාහින්න නාරංගල ලකුපන්ති බලා ගන්න පුළුවන් පැහැදිලිව. ඉතින් අපි ඉස්සරහට යමු. තව ලස්සන දැන් අපි ඔයගොල්ලන්ට පෙන්නනවා මේ ගමන අතරමඟදී හම්බ වෙන.
අපි දැන් කළු කැලේ view point එකට ඇවිල්ලා තියෙන්නේ. තාම කට්ටිය එනවා හිමිසරි. අපි බයික් එක මෙතන දැම්ම පල්ලෙහා. දාලා මේ ටික විතර උඩට නැග්ගා. ආ බයික් මම කියනවා පල්ලෙහා හිමිසරි. ඉන්න අමාරු පාර දැක්කනේ ඔය. ඉතින් මෙතන දාපුවම පුදුමාකාර දර්ශනයක් පේන්නේ. 360ක view එකක් පේනවා මෙතන. 360ක view point එකක් පේනවා. කළු කැලේ view point එක. ඊට එහෙම නැත්තම් තට්ටම්ගල කියලා කියනවා. කළු කැලේ රවට ග්‍රාමීය ජනතාව පේනවද? මේ වීව එකේ දකුණට පැත්තේ නම් බලමු ජලාශය තුනක් පේනවා. පළවෙනියට මාපාකඩ වැව පේනවා. ඊට පස්සේ හප්පොළොව ජලාශය පේනවා. තුන්වෙනියට විශාලයෙන්ම පේන්නේ ලොබ්ගල ජලාශය. ඊට අමතරව මේ කම්පිටි පිටිපස්සෙන් තමයි රන්දනිකල ජලාශය පිටලා තියෙන්නේ. අර ඈතින් පේන්නේ නකල්ස් කඳු වැටිය. මේ වෙලාවට මෙතනට අහස පැහැදිලි වෙලාවක හොඳින් දර්ශනය වෙනවා නකල්ස් කඳු වැටිය මෙතනට. හරි. මේ දින්නේ අපි පහලින් නම් ආපු පාර. මේක සික්සැක් ක්‍රමයට තමයි හදලා දෙන්නේ. මේ පල්ලෙහාට තනිකර ගල් පොත්ත තියෙන මේ පේනවනේ. මේ විදිහට අනිත් පැත්තෙන් තියෙන පල්ලෙහාට ගල් පොත්ත මේ ගල් පොත්ත දිගේ තමයි උඩට පාර නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔහොම ඇවිල්ලා උඩට එතනිනුත් තව අර මේ කන්ද එහා පැත්තෙන් කන්ද වටේන් තමයි පාර වැටලා තියෙන්නේ උඩට. රෝබේරිය වත්තට. අපි දැන් රෝබේරිය වත්තට යන්න තමයි සූදානම් වෙන්නේ. අපේ යාළුවෝ ටික ෆොටෝ ගන්න හිතන. එතන ඒ තරම් ලස්සනයි කියාගන්න බැරි තරම්. පුදුමාකාර ලස්සනක්. ෆොටෝ ලොකේෂන් එකක් හම්බුණා. දේනවා. අපි කළු කැලේ ඉඳලා සෑහෙන දුරක් දැන් කන්න උඩට ආවා. ඒ එන අතරමක අපේ දියැල්ලක් හම්බුණා. අපි දියැල්ල ළඟ බහලා එන ටිකට කමිදුයි විනෝඩි ඇවිල්ලා නාන්නත් පටන් අරගෙන. උඩක් කෑ ගහන්න බෑ මොකද වෙන්නේ මේ ගල උඩ මීවද පෙරලා තිනවා බඹර. ඒ නිසා වැඩි ශබ්ද නොකර කට්ටිය නාගෙන යන්නයි තියෙන්නේ. ඉතින් මේ දියැල්ලේ වතුර හිඳිලා මේ දවස්වල පෑවිල්ලත් එක්ක හරිම ලස්සන තැනක්.
ඉතින් සෑහෙන දුෂ්කර ගමනකින් පස්සේ අපි අපේ ගමනාන්තයට ළඟා වෙලා තියෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නේ. චිර මහන්සි වුණා. ඉතින් පේනවා නේද පේන ලස්සන. දුමාකාර ලස්සනක් තියෙන්නේ. මම කියන්න අපි දැන් මේ ඉන්න තැන අපි දැන් ඉන්නේ රත්කැලේ පතනේ. ඔය රත්කැලේ පතන කියන්නේ පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම වලට පිහිටි ලස්සන අඳුරු භූමියක්. එහෙම නැත්නම් කැම්පින් සයිට් එකක්. ලංකාවේ ලෝකාන්ත පහෙන් එකක් විදිහට ප්‍රසිද්ධ මඩොල්සිම කුඩා ලෝකාන්ත පිටුරි. ඒ කියන්නේ මුතු මට්ටමේ ඉඳලා ආදී 1300ක් පමණ කුසින් තමයි රත්කැලේ පතන පිහිටලා තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර සංවේදී පරිසරයක් වුණත් පරිසර පද්ධතියක් වුණත් ලංකාවේ මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලෝ විනෝද වෙලා කාලා බීලා තියෙන පොලිතින් ටික ප්ලාස්ටික් ටික කඩදාසි ටික ඔක්කොම මෙතනින් පල්ලෙහාට විසි කරලා දාලා තමයි යන්නේ. ඉතින් මේවා අපේ අනාගත පරපුරු රැක ගන්න ඕනේ. මේ පරිසර පද්ධතිය අපි රැක ගන්න ඕනේ. Good morning. කට්ටිය උදේට බොන්න තේ හදලා. ඉතින් කන්න තියෙනවා ජෑම් ගාලා පාන් තියෙනවා. ඉතින් හරිම ලස්සන උදෑසනක්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මෙතනට පේන view එක කියලා. ඉතින් මේ පැත්තෙන් නම් ගත්තම මෙතන මම ඉඳන් කෙලින් ඔයගොල්ලන්ට පේනකොට කඳුමුදුරක්. මේ කඳුමුදුර මඩොල්සිම කුංචි ලෝකාන්තය. ඊට පස්සේ ඔහම එනකොට පාලින් පේන්නේ බිබිල නගරය. උතන යට පේන්නේ සේනානායක සමුද්‍රය ගල් රක්ෂිතයත් එක්ක. ඉතින් මේ පැත්තට එනකොට අම්පාර පැත්තෙන් සමන්තුරේ කල්මුනේ මේ පැත්ත පේනවා. ඉතින් දේශනක ආස පැහැදිලි වෙලාවක මොකද වෙනකම් බලන්න පුළුවන් කියලා තමයි කියන්නේ මෙතනින්. ඉතින් ඉර උදක් මෙතනට තවත් හොඳක් වෙන ඉතනක් තියෙයි කියලා හිතන්න අමාරු තරම් මේතන ලස්සනයි. අත්තරම් පාට ඉරේලිය මේ විදුලි දට්ටුව අතරින් විහිදෙද්දී ඒ දසුන ආය සටහන් කරගන්න එක ලොකු වාසනාවක්. මොකද එහෙම දර්ශනයක් ලංකාවේ වෙන කොහෙවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් බොහෝ කළු තරණය කරන්න වගේ රත්කැලේ පතන්න එන්න අමාරු නැහැ. 4x4 ජීප් එකක් එහෙම නැත්නම් බයික් එකක උනත් උස වාහනයක එන්න පුළුවන්. වෑන් වගේ වාහනත් ඇවිල්ලා තිබ්බ මෙතනට. ඉතින් දවස අවසානයේ කඳුමුදුන දිහා බලාගෙන කිරිබලයක් ගාව ඉන්න එක පුදුමාකාර ෆීලින් එකක්. ඉතින් ඊයේ හවස අපි ඒ අත්දැකීම ලැබුවා. ඒක වචන වලට විස්තර කරන්න බෑ. ඉතින් අද අපි රත්කැලෙන් සමුගන්නවා එපිසෝඩ් 2 එකකින් දෙවෙනි එපිසෝඩ් එකකින් අපි හම්බ වෙමු මඩොල්සිම කුංචි ලෝකාන්තයට ගිය ගමනේ. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.